වෘශ්චික ලග්නය, වෘෂභ ලග්නය, සිංහ, තුලා ලග්නය, ඕ ලග්න 4 කට්ටිය නම් ආදරේ සෙනෙහස පානවා කියන්නේ බලාගෙනයි. මොකද දන්නවද තමන්ගේ ආදරේ සෙනෙහස පාලා තමන්ට වෙට්ටු දාලා යන්න පුළුවන් කාල සීමාවක්. ඒක නිසා ඔය කියපු ලග්න 4 ගොඩාක් ප්‍රවේශම් වන්න. තව තමයි තමන්ගේ විශේෂිත වූ මම මේ කියන ලග්නේ අනිවාර්යෙන් ප්‍රවේශම් විය යුතුමයි. කන්‍යා කියන ලග්නෙට ගොඩාක් ඒ කියන්නේ පහුගිය කාල සීමාවේ ගොඩාක් තමන්ට ධන යෝගේ පහළ වුණා, ආදරේ සෙනෙහස පහළ වුණා, මිනිස්සුන්ගේ ලොකු ප්‍රතිචාර ලැබුණා. නමුත් මේ කාල සීමාවේ කන්‍යා ලග්නෙට ගින්දර වලින් වතුර වලින් ගොඩාක් ප්‍රවේශම් වෙන්න. මොකද නොසිතන දේවල් වෙන්න පුළුවන්. තමන්ගේ ආදරේ සෙනෙහස තමන්ගේ පෞල් ජීවිතය තිබුණටත් වැඩිය තමන්ට සතුටක් ගෙනල්ලා දෙන්න පුළුවන්, වශීගුරුකමක් කරලා දෙන්න පුළුවන් මෙන්න මේ යන්ත්‍රේ. අපි හිතමු පෞල් ජීවිතයක් ගත කරපු කෙනෙක් ගේ පෞල් ජීවිතේ කඩාකප්පල් වෙලා අනියන් සම්බන්ධක පැටලිලා තමන් දරුවේ ඉන්න අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් හෝ වේවා කියමුකෝ, ඒකේ ඒ පීඩණය තියෙන්නේ ඒ පෞල් ජීවිතේ ගත කරපු කෙනාට. සමහරක් හිතන්න පුළුවන් අනේ උඹ මිනිහා වෙන ගෑණියෙක් එක්ක යාළුවෙ නම් ගුරුකමකින් උඹව කලං කරගන්න එපා. නමුත් මගේ මේ දෙපා මුලට ඇවිල්ලා වැඳ වැටිලා මිනිස්සු මට කියනවා බුදු මහත්තයෝ මට මගේ මහත්තයා ඕනේ නැහැ, මට මගේ නෝනා ඕනේ නැහැ. නමුත් මට මගේ දරුවන්ගේ අනාගතය හදා ගන්න ඕනේ. මේ දරුවන්ට කලදසාවක් තියෙන්න ඕනේ. තමන්ගේ මිල මුදලුත් අරගෙන ආදරේ සෙනෙහස පාලා තමන්ට වෙට්ටු දාලා යනවනම් මම අනිවාර්යෙන් මට්ටු වෙන්න මගේ යන්ත්‍රමන් ශාස්ත්‍රයෙන් තමන්ගේ සතුටත් තරන් දීලා මුදලුත් තරන් දීලා ආදරේ සෙනෙහස තමන්ගේ කකුල් දෙක ළඟට ගෙනලා දෙන්න පුළුවන්. මගේ දේවාලයට ඇවිල්ලා කවුරුවත් පුෂ්ප කුමාර ගුරුතුමා ඔබතුමා කරපු ගුරුකම වැරදුනා, ඔබතුමා කරපු කියපු කාල සීමාව මට ප්‍රතිඵලයක් නොලැබුණා කියලා කිව්වනම් මගේ ඔන්න තියෙන දෙවල් දොර ඔබතුමා දැක්කනේ දැන් දේවාලයට එන්න ප්‍රමාණය කොහොමද කියලා. දෙවල් දොරත් වහලා මම මේ ගමිනුත් යනවා. මොකද දන්නවද මම වරදින්න කවදාකවත් ගුරුකමක් කරලත් නැහැ, කරන්නෙත් නැහැ. මොකද මට කලපුරුදු පළපුරුදු දැකපුරුදු ඕනි තරම් තියෙනවා. මම මේක මේ අඳුරේ අතපත ගන්න කෙනෙක් එකක් නෙමෙයි. මොකද ඇස් බැඳුම් ඇස් දෙක බැඳගෙන කරන වැඩක් නෙමෙයිනේ. ඒක නිසා යంత్ర මන්ත්‍ර ත්‍රන්ත කියන පැත්තේ ඕනිම වැඩක් මම කරලා දෙනවා. වශී ගුරුකමක් තමයි එතකොට කරන්න තියෙන්නේ. තමන්ගේ නාමක්ෂර, රූපක්ෂර, දෛවක්ෂර අල්ලලා ප්‍රාණ සිද්ධි ජීවන් කියන එක හරියාකාරව සිද්ධි වෙන්න වැඩක් කරයි කියන්නේ ගුරුකමක් කරයි කියන්නේ ඒක 100% ප්‍රතිඵලය ලැබෙන. යකෙක් පෙරේතෙක් කුම්බාණ්ඩේ පිසාසෙක් වාහෙලාගෙන ඉන්න කෙනෙකුට අපි හිතමුකෝ ස්පෙෂලිස්ට් වෛද්‍යවරයෙකුට ඒ දේ කරලා දෙන්න පුළුවන්ද? බෑ. ඉතින් ඒක නිසා මේ ශාස්ත්‍රය හරි උතුම්. මං ගැන රටක් ලෝකයක් මිනිස්සු අඳුරනවා. මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ මිනිස්සෙකුට මැරිච්ච කෙනෙකුට පණ දෙන්න විතරයි බැරි. මේ වැඩසටහන බලන ඔබ ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නවා. තමන්ගේ යහළුවෙකුට කියලා, දෙමාපියන්ට කියලා, ඥාතියෙකුට කියලා කරගන්න බැහැ කියලා තමන්ගේ මනසට හිතට ඇවිල්ලා තියෙන්නේ. මට මේක ගුරුකමකින් තමයි කරගන්න පුළුවන්, ගොඩ යන්න පුළුවන්. තමන්ට දේවාලට එන්න පුළුවන් නම් ඇයි තමන් නැවිත් ඉන්නේ? ගේ පිරිමි ආදරය, ලෙසිබියන් ගැහැණු ආදරය, එන්නේ දේවල් මං අනන්ත අප්‍රමාණ කරලා තියෙනවා. ලැජ්ජ වෙන්න එපා, බය වෙන්න එපා. ඔබ ආදරය කරන්නේ පිරිමි කෙනෙකුට නම් ඉතින් මං ඒ ආදරය ලබා දෙන ඔබේ සතුට ඒක. ඒක නිසා මෙන්න මේ යන්ත්‍රයට හරියටම තමන්ගේ නාමයයි රූපේ අරගෙන රිදී රූප දෙක අරගෙන අපි හිතමු මේ පැත්තට රිදී රූපේ ගැහන් රූපේ දැම්ම කියලා දාලා මේ දේ වහලා ඉවරලා මේක පිරිමි රූපේ දාලා හරියටම ඒක ජීවන් කරන්න තියෙනවා. හරියාකාර ප්‍රාණ සිද්ධි ජීවන් කියන එක සිද්ධ වෙන්න මේ දේ කරයි කියන්නේ මහත්තයෝ. තමන්ගේ ආදරේ සෙනෙහස පාපු කෙනා වෙන කෙනෙකුට ආදරේ සෙනෙහස පානවා නම් ඒ දේව කපල ඉවත් කරලා මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ පැත්තෙන් තිත්ත බන්ධනයක් දාලා ඒ ගෑනු සංහතියමද ඒ පිරිමි හතියම එපා වෙලා තමන්ට තමන්ගේ ඥාතින්ටද යහළුවන්ටද හිතා ගන්න බැරි තැනකට ආදරේ සෙනෙහස කියන්නේ මෙන්න මේකයි කියලා අපිත් ආදරෙන් ඉමු කියලා තමන්ගේ යහළුවෙක් හරි තමන්ගේ ස්වාම පුරුෂයාට තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ට හරි කියන තැනට අනිවාර්යෙන් ඒ කුරුළු කූඩම එකතු කරලා දෙනවා. එම අනවින කොඩවින බන්ධන හදිහූනියන් කියන දේවල් වලට කරුණු කාරණා 8යි අදාළ වෙන්නේ. වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, රූපකටු ගැසීම්, කාසිරත් කිරීම, සර්වාංගයට හරි යමක් දීලා තිනවනම් දේවසාප, පලි ගැසීම්, පොල් ගැසීම් කියන දේවල් කපලා ඉවත් කළා. ඒ දේ කළා දෙන්න පුළුවන්. ගෙදරක 4 කොන 8 කොන 12 කොන ආරක්ෂා කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉගෙන ගන්න බැරි දරුවෝ ඉන්නවා. තමන්ගේ අම්මා තාත්තා වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ දරුවට මිලෝදයක් බෑ. අනේ මහත්තයෝ මට කියන්න ලැජ්ජයි මං ගුරුවරයෙක් කියලා මට අනන්ත අප්‍රමාණ මගේ දේවාලට ඇවිල්ලා මට කියලා තියෙනවා. ඒක නිසා
ඒ වගේ ඉගෙන ගන්න බැරි දරුවෙක් ඉන්නවා නම් මතක ශක්තිය ආවර්ජනය වෙන මල් ළඟ තියෙනවා විශේෂිත වූ යන්ත්‍රයක්. ඒ යන්ත්‍රය අනිවාර්යෙන් පැනදාගත්තයි කියන්නේ ගුරුවරුන්ට හිතා ගන්න බැරි තැනට ඒ ළමයාගේ ඉගෙනීමේ මට්ටම අනිවාර්යෙන් අරන් දෙන්න පුළුවන්. තව දෙයක් තමයි විදේශගත ඔයගොල්ලන්ට රැකිරක්ෂා කරන තැනින් Tamanට තමන්ගේ දෙනවා කියපු වැටුප නොදී ඉඳලා තමන්ගේ ශ්‍රමයේ තව හූරගෙන කාලා Tamanට මුදල් දෙන්නේ නැති කට්ටිය ඉන්නේ. ඒ වගේ කට්ටියක මට විස්තර ටික අවශ්‍ය වෙනවා. Tamanට තමන්ගේ ශ්‍රමයටත් වැඩිය තමන්ට වැටුප අරන් දෙන්න පුළුවන් විදිහට යන්ත්‍රමන් ශාස්ත්‍රණයේ දේ කළා දෙන්න පුළුවන්. තව මහත්තයෝ එකී නොකී යන්ත්‍ර මන්ද ත්‍රාන්තකින් පැත්තේ ඕනෙම වැඩක් කළා දෙන්න පුළුවන්. පුෂ්ප කුමාර ගුරුතුමා බාරගත්තා නම් ඒක අනිවාර්යෙන් 100% ප්‍රතිඵලයක් අරන් දෙනවා. සුබ ලග්න කිව්වොත් මිථුන ධනු කටක. මිථුන ධනු කටක කියන ලග්න තුන ඉතා සුබයි. මොකද දන්නවද? අත ගහන දේ Tamanට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. අපි හිතමුකෝ වෙළඳ ව්‍යාපාරයක් කරන කෙනෙක් කියලා. වෙළඳ ව්‍යාපාරය තමන් ඔන්ලයින් හරහා කරනවා නම් විදේශගත කොන්ට්‍රැක්ට් එකක් කරා තමන් වෙළඳ ව්‍යාපාරේ නියැලෙනවා නම් තමන්ට ලක්ෂ ගාණක් නෙවෙයි කෝටි ගාණක් හරි හම්බ වෙන්න පුළුවන්. ලග්න තුනක් මම ඔය කිව්වේ. ඒ ලග්න තුන හිමි කට්ටිය ඉන්නවා නම් තමන්ට අලුත් දෙයකට අත ගහන්න හිතෙනවා නම් අනිවාර්යෙන් අතාරින්න එපා. අත ගහන්න. තමන්ට සාර්ථක ප්‍රතිඵල තමන්ගේ ධනයෝගේ පහළ වෙන්න මම්මාව සියල්ලක්ම විවරලා තමන්ගේ සතුට උදා කරගන්න පුළුවන්. කිසිදු කෙනෙකුට කිසිම කරදරයක් කිරියරයක් බාධාවක් පීඩාවක් වෙන්න එපා. මම විශේෂයෙන්ම කියන්න ඕනි යන්ත්‍රමන් ශාස්ත්‍රයේ පැත්තෙන් ගුරුකමක් කරගන්නවා නම් හොරකම් කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. ගුරුකම කරගන්නවා නම් මං කිව්වා වගේ නැවත කියනවා මගේ දේවස්ථානෙට එන්න පුළුවන් කෙනෙක් නම් අනිවාර්යෙන් දෙපාරක් හිතන්න එපා. දිනයක් වෙන් කරගෙන දේවාලට එන්න. ආයිබෝන් හැමෝටම වාසනාවන්ත සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා. යන්ත්‍ර මන්ත්‍ර গুপ্ত විද්‍යාව මේක නොපෙන්න ලෝකයක්. ඇත්තටම මේකෙන් වැඩ කරන්න පුළුවන්ද? එහෙම වැඩ කරනවා නම් ඒ වැඩ කරන මිනිස්සු කවුද? සහ ඒ වැඩ කරන මිනිස්සු ඒ වැඩ කරන්නේ කොහොමද යන සම්බන්ධ කතා බහ කරන්නට මේ ශාස්ත්‍රීය වසර ගණනාවක් මිනිස්සුන්ට වැඩ කරමින් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන පුෂ්ප කුමාර මහත්මයා හම්බෙන්න මම අදාව. ආයිබෝන් ආයසෝ බොහෝ වේවා. කොහොමද ඉතින් වාස දේශේ? එහෙම කියනවා නම් යන්ත්‍රමන් ශාස්ත්‍රයේ පැත්තෙන් ගත්තොත් මහත්තයා කොහොමත් මගේ දේවස්ථානයේ දේවකාරී නිරන්තරයෙන්ම කෙරෙනවා. මේ දවස්වල ඉතින් කිව්වොත් එහෙම කොහොම අපේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි. ඇත්තටම මොකද ඒකට විශේෂම හේතුවක් තියෙනවා. අපේ ශ්‍රී ලාංකික මිනිස්සුන් ගොඩ දෙනෙක් 99%ක්ම හැම දෙයක්ම හිතන්නේ අසුභවාදීව. අසුභවාදීව හිතන්න තමන්ගේ අභ්‍යන්තරය තමන්ගේ බාහිරය තමන්ට ඇහැට පේන දේ කනට ඇහෙන දේ අනිවාර්යෙන් අසුභවාදී කිසිම සතුටක් නැති වෙන. ඒක නිසා මම මුලින්ම කියන්නේ තමන්ගේ ධනාත්මක සිතුවිලි තියාගන්න. එතකොට තමන්ට තමන්ගේ බාහිරයේද අභ්‍යන්තරයේද හැම දෙයක්ම තමන්ට සතුටුදායක ප්‍රතිඵල ගෙනත් දෙනවා. ඒක නිසා නිරන්තරයෙන්ම තමන්ට කියලා ආගම දහමක් තියෙනවා. අය ආගම දහමත් එක්ක බැඳිලා අපි හිතමු මම බෞද්ධෙක් වශයෙන් මම කියනවා මම දේවස්ථානයේ වැඩ කටයුතු නිරන්තරයෙන්ම කරන කෙනෙක්. නමුත් මම දවසකට වතාවක් භාවනා යෝගීව මගේ මේ ශ්‍රේෂ්ඨයේ වැඩ කටයුතු කරාට මම මුලින්ම මුල් තැන දෙනවා බුදුන්ට. මම භාවනා යෝගීව වැඩ කටයුතු කරනවා. ඒක නිසා තමන්ගේ මනස හිත එක තැනකට ගන්න තමන්ට තියෙන ප්‍රශ්න කටුන් निराකරණය කරගන්න තමන්ගේ ආගම දහමත් එක්ක ලොකු බැඳීමකින් හිතට එකඟවම ඉන්න ඕනි. ඒක නිසා ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් මහත් ප්‍රශ්න වැඩි. යන්ත්‍රමන් ශාස්ත්‍රයෙන් ප්‍රශ්න වලට උත්තර දෙන්න හරි කෙනෙක් හොයාගෙන ආවොත් තමන්ට තමන්ගේ සතුට උදා කරගන්න පුළුවන්. දැන් ඇත්තම පුෂ්පකුමාර මහත්මයා මේකේ ප්‍රතිඵල ගන්න පුළුවන්ද? මිනිස්සුන්ට තියෙන ලොකුම ගැටලුව තමයි මම අරයට අහු වුණා මෙතනට මේක මිත්‍යාවක් මේක බොරුවක්. සමාජයේ මිනිස්සු හං අඩු ගහන්නේ මේවා මිත්‍යාවල් මේවෙන් අඩ ගන්න බෑ කියලා. හැබැයි මේකට ලොකු ඉතිහාසයක් අපි දකිනවා. ඔබතුමා මට ඍජු උත්තරයක් දෙන්න. ඇත්තට මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්ද? මේකෙන් වැඩ කරන්න පුළුවන්ද? මෙහෙම මහත්තයෝ දැන් මගේ ඇත්තටම දැන් අද යන රටේ තියෙන රැල්ලත් එක්ක දැන් අපේ දරුවෙක් මගේ දරුවෙක් මම කියන්නේ මගේ දරුවෙක් මේ යන්ත්‍රමන් ශාස්ත්‍රය ඉදිරියට ගෙනියයිද කියලා මට කියන්න බෑ. නමුත් මම මේ යන්ත්‍රමන් ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙන්නේ පොතේ දැනුම අනුව. ඒක නිසා මගේ අත්ත මුත්ත කිත්ත කිරිකිත්ත පත්ත පනත්තයි කාලේ ඉඳලා එන යන්ත්‍රමන් ශාස්ත්‍රයත් තමයි මම රැකගෙන යන්නේ. ඉතින් මගේ පණ වගේ මම මේ දේ රැකගෙන යනවා. මේ යන්ත්‍රමන් ශාස්ත්‍රය කියන එක බොරුවක් නෙමෙයි. මේක බොරුවක් වෙනවා බොරු කාර්යයක් ළඟට ගියොත්.
ඒක නිසා මේකේ යථාර්ථය ගැඹුරත්වය ආනිසංශය කියන එක දන්න කියන කෙනෙක් විහිළුවටත් මේ දෙයට අත ගහන්නේ නැහැ. මොකද මේ දේ හරි උතුම් දෙයක්. මොකද්ද යකෙක් පෙරේතෙක් කුම්බාණ්ඩේ පිසාසෙක් වාහෙලාගෙන ඉන්න කෙනෙකුට අපි හිතමුකෝ ස්පෙෂලිස්ට් වෛද්‍යවරයෙකුට ඒ දේ කරලා දෙන්න පුළුවන්ද? බෑ. ඉතින් ඒක නිසා මේ ශාස්ත්‍රය හරි උතුම්. මං ගැන රටක් ලෝකයක් මිනිස්සු අඳුරනවා. මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ මිනිස්සෙකුට මැරිච්ච කෙනෙකුට පණ දෙන්න විතරයි බැරි. ලොකුම ගැටලුවනේ තියෙන්නේ මිනිස්සුන්ට මේක මේ ඔන්ලයින් කරන්නේ වෙලාන් තියෙන්නේ. ඇත්තටම ඔන්ලයින් වලින් ගුරුකම් කරනවා. දැන් අපිට මතකයි අපේ ඉස්සර කාලේ වෙද මහත්තයාව හොයාගෙන ගෙදරට එන්නේ බුලතට උත්තරගෙන අනේ ගුරුන් වහන්සේ මගේ බඩේ කැක්කුමට මෙහෙම නෑ මතුරු ගමන් අඩු වෙනවා. උණ තිබ්බ මතුරු ගමන් අඩු වෙනවා. හැබැයි දැන් එහෙම නෑ. දැන් මේ ඔන්ලයින් නේ ගුරුන් වහන්සේ දකින්නෙත් නෑ ආතුරය දකින්නෙත් නෑ. ඔව්. ඇත්තම දැන් ඒ නිසා නේද මේක මේ මිත්‍යාවට හැරිලා තියෙන්නේ මේ බොරුකාරයෝ වැඩිලා තියෙන්නේ. ඒක ඉතින් මහත්තයෝ මෙහෙමයි. ඇත්තටම දැන් මට දවසකට කෝල්ස් බැලුවොත් එහෙම බර ගාණක් එනවා. නමුත් මට ෆෝන් එක ආන්සර් කරගන්න බැරි අවස්ථා ගොඩක් තියෙනවා. මම දන්න කින කට්ටිය මට WhatsApp මාර්ගය ඔස්සේ මට මැසේජ් එකක් හරි දාලා තියෙනවා. එතකොට මම රිප්ලයි එකක් දෙනවා. මගේ වැඩ කටයුතු අවසන් වුණාන් පස්සේ. ඉතින් මේ ශාස්ත්‍රය ඇත්තටම මේක අර මේ ශාස්ත්‍රය දන්නවා කියලා සූස්තරේ පෙන්නලා ගෝස්තර රැක ගන්න කොට දෙනෙක් ඉන්නවා. ඉතින් මේක ඔන්ලයින් හර අපි හිතමු මේ ලාංකීය කෙනෙක් මේ වැඩසටහන බලන ඔබ ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නවා. තමන්ගේ යහළුවෙකුට කියලා දෙමාපියන්ට කියලා ඥාතියෙකුට කියලා කරගන්න බැහැ කියලා තමන්ගේ මනසට හිතට ඇවිල්ලා තියෙන්නේ. මට මේක ගුරුකමකින් තමයි කරගන්න පුළුවන්. ගොඩ යන්න පුළුවන්. තමන්ට දේවාලට එන්න පුළුවන් නම් ඇයි තමන් නැවිත් ඉන්නේ? මොකද මේ ශාස්ත්‍රය කරනවා කියලා Facebook එකේ YouTube එකේ ඇත්තටම මහත්වෝ ගොඩ දෙනෙක් ඉන්නවනේ. ඒක නිසා මම කියන පොඩි දෙයක් බොරළු අතර උණක් මැණිකක් තියෙන්න පුළුවන්. ඒක නිසා මේ දේ හරියට කරන මිනිස්සු ළඟට ගියයි කියන්නේ තමන්ට තමන්ගේ කාලය ඒ කියන්නේ ශ්‍රමය මුදල් තමන්ගේ සතුටේ සියලුම දේ ඉතුරු වෙනවා. මම කියන්නේ මෙහෙමයි. මගේ මේ මව්බිමේ කෙනෙක් ඉන්නවා නම් තමන්ට එන්න පුළුවන් නම් දේවාලට අනිවාර්යෙන් එන්න. මොකද මේ පුෂ්ප කුමාර ගුරුතුමා හම්බ වෙලා වැඩේ බාර දෙන්නේ නෙමෙයි මම කියන්නේ. මුලින්ම එන්න මගේ දේවස්ථානට ඇවිල්ලා දෙවල් දරෙන් බලන් ඉන්න මේ පුෂ්ප කුමාර ගුරුතුමා මොකද්ද කරන්නේ? මිනිස්සුන්ට පිහිටක් වෙන කෙනෙක්ද? තමන්ගේ විශ්වාසය 100%ක් නේ 100,000ක් තහවුරු වෙනවා. ඒක නිසා තමන් අර දැකපු පළියට ඇත්තටම තමන් මෙහෙමනේ අපි හිතමුකෝ සාමාන්‍ය මටත් වැඩිය වයසෙන් බාල කෙනෙක් ගුරුකම් ශේෂ්ත්‍රයේ නියැලෙන කෙනෙක් කියලා වැඩ කටුත්තක් බාර දුන්නයි කියලා කිව්වම ගුරුකම ඒ මිනිස්සයා බාර දෙන්නේ මේ දරුවා මේ දේවකාර්ය කරන කෙනා මේ දේවාල කපු මහත්තයා මේ දේවාලේ මෑණියෝ දෙවිය ඉස්සරහා බොරුවක් කරන්නේ නැහැ. ඒක නිසා මම දිව්‍ය විශ්වාස කරනවා වගේම මෙතුමා හෝ මෙතුමිය විශ්වාස කළා තමයි මේ වැඩේ බාර දෙන්නේ. නමුත් රුපියල් 500ට 1000ට 10000ට මිනී මරණ කාලේ මොන කතාවද මහත්තයෝ? ඒක නිසා මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ විනාශ මුඛයකට ගිහිල්ලා ඉවරයි. මේ ශාස්ත්‍රය හරි උතුම් දෙයක්. මම නැවත කියන්නේ ඒකයි. තමන්ට ගුරුකමක් කරගන්න ඕනේ නම් ශ්‍රමය තමන්ගේ කැපවීම අනිවාර්යෙන් හැම දෙයකටම අවශ්‍යයි. ඒක නිසා මගෙන් දෙයක් කරගන්නවා නම් මේ ලංකාවේ ඉන්න කෙනෙක් නම් මව්බිමේ ඉන්න කෙනෙක් නම් බස් එකේ බැරි නම් පයින් හරි එන්න. ඇවිල්ලා මේ පුෂ්ප කුමාර ගුරුතුමාගේ වැඩ කොහොමද මෙතුමා දේවස්ථානේ වැඩ කොහොමද කරන්නේ? හරියාකාරව තමන්ගේ හිතට සතුටක් ගෙනල්ලා දීලා තමන්ට තිබුණටත් වැඩි විශ්වාසයක් තහවුරු කරගෙන තමන්ගේ දේවකාර්ය බාර දෙන්න පුළුවන්. ඇත්තටම මේවෙන් මේ හැරගිය කෙනෙක් ගෙන්න ගන්න දාලගේ දැන් අපි අකමැති ඉන්නනේ යන්නේ. අකමැති කෙනෙක් කැමති කරගන්න. ඒ තරම් මේකේ මේ හාස්කමක් තියෙනවද මේකෙන් කරන්න පුළුවන් දේවල්? ඒකේ තියනවාද කියලා මහත්තයෝ මහන්නත් එපා. මොකද දන්නද මගේ ගැන දන්නෝ දනිති මම වශීගුරුකම සම්බන්ධව කියන්නේ අපි හිතමු පෞල් ජීවිතයක් ගත කරපු කෙනෙක් ගේ පෞල් ජීවිතේ කඩාකප්පල් වෙලා අනියන් සම්බන්ධක පැටලිලා තමන් දරුවේ ඉන්න අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් හෝ වේවා කියමුකෝ ඒකේ ඒ පීඩණය තියෙන්නේ ඒ පෞල් ජීවිතේ ගත කරපු කෙනාට. සමහරක් හිතන්න පුළුවන් අනේ උඹ මිනිහා වෙන ගෑණියෙක් එක්ක යාළුවයි නම් ගුරුකමකින් උඹව කලං කරගන්න එපා. නමුත් මගේ මේ දෙපා මුලට ඇවිල්ලා වැඳ වැටිලා මිනිස්සු මට කියනවා බුදු මහත්තයෝ මගේ මහත්තයා ඕනේ නැහැ මට මගේ නෝනා ඕනේ නැහැ. නමුත් මට මගේ දරුවන්ගේ අනාගතය හදා ගන්න ඕනේ. මේ දරුවන්ට කලදසාවක් තියෙන්න ඕනේ. වශීගුරුකමක් තමයි එතකොට කරන්න තියෙන්නේ. තමන්ගේ නාමක්ෂර, රූපක්ෂර, දෛවක්ෂර අල්ලලා
ප්‍රාණ සිද්ධි ජීවන් කියන එක හරියාකාරව සිද්ධි වෙන්න වැඩක් කරයි කියන්නේ ගුරුකමක් කරයි කියන්නේ ඒක 100% ප්‍රතිඵලය ලැබෙනවා. ඒක නිසා පෞල් ජීවිතයද තමන් ආදරය සම්බන්ධය ඇති කරගෙන රටට ලෝකයට පෙන්නලා මේ ඉන්නේ මගේ පෙම්වතා මේ ඉන්නේ මගේ පෙම්වතිය කියලා හැමෝටම පෙන්නලා තමන් ආදරය කරා නම් ඒ ආදරය සෙනෙහස තමන්ට නොලැබුණා නම් තමන් බෙල්ල වෙලේ දාගෙන වස බීලා තමන්ට තමන්ගේ ජීවිතේ වුණ පුදන තැනට ආදරය කරපු කෙනා අනිවාර්යෙන් ජීවිතේ වන්දි ගෙවනවා මහත්. ඒක නිසා වස බෝතලේ අතේ තියාගෙන අද මැරෙනවා කියපු මිනිස්සු මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයෙන් මම කොට දාලා තිනවා. වශීගුරුකම් සම්බන්ධවම කිව්වොත්. ඒක නිසා මහත්තයෝ මේ ශ්‍රේෂ්ඨයේ හරි උතුම් දෙයක්. මම කියන්නේ ආදරේ සෙනෙහස පාලා තමන් පිටුපාපු කෙනෙක් ඉන්නවා නම් තමන්ට තමන්ගේ මිල මුදලුත් අරගෙන ආදරේ සෙනෙහස පාලා තමන්ට වෙට්ටු දාලා යනවනම් මම අනිවාර්යෙන් මට්ටු වෙන්න මගේ යන්ත්‍රමන් ශාස්ත්‍රයෙන් තමන්ගේ සතුටත් තරන් දීලා මුදලුත් තරන් දීලා ආදරේ සෙනෙහස තමන්ගේ කකුල් දෙක ළඟට ගෙනලා දෙන්න පුළුවන් හැකියාව යන්ත්‍රමන් ශාස්ත්‍රයෙන් මට තියෙනවා. එහෙම ප්‍රතිඵල ගන්න බැරි වුණොත් එහෙම බැරි වුණොත් කියලා කියන්නේ මහත්තයෝ මෙහෙමයි. ඔබතුමා මම හිතන්නේ පළවෙනි වතාවට මාව හොයාගෙන ආවේ. බැරි වුණොත් මහත්තයෝ මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ බොරුවක්. මොකද දන්නවද? බැරි වුණොත් කියලා කියපු එකට මම උත්තරයක් දෙන්නම්. බැරි වෙලා මගේ දේවාලයට ඇවිල්ලා කවුරුවත් පුෂ්ප කුමාර ගුරුතුමා ඔබතුමා කරපු ගුරුකම වැරදුනා. ඔබතුමා කරපු කියපු කාල සීමාව මට ප්‍රතිඵලයක් නොලැබුණා කියලා කිව්වනම් මගේ ඔන්න තියෙන දෙවල් දොර ඔබතුමා දැක්කනේ දැන් දේවාලයට එන්න ප්‍රමාණය කොහොමද කියලා. දෙවල් දොරත් වහලා මම මේ ගමිනුත් යනවා. මොකද දන්නවද මම වරදින්න කවදාකවත් ගුරුකමක් කරලත් නැහැ කරන්නෙත් නැහැ. මොකද මට කලපුරුදු පළපුරුදු දැකපුරුදු ඕනි තරම් තියෙනවා. මම මේක මේ අඳුරේ අතපත ගන්න කෙනෙක් එකක් නෙමෙයි. මොකද ඇස් බැඳුම් ඇස් දෙක බැඳගෙන කරන වැඩක් නෙමෙයිනේ. ඒක නිසා යంత్ర මන්ත්‍ර ත්‍රන්ත කියන පැත්තේ ඕනිම වැඩක් මම කරලා දෙනවා. මම දන්නවා මිනිස්සෙක්ගේ වේදනාව කියන එක. මගේ ළඟට එන්නේ දුකක් අරගෙන ඒ දුකට පයින් ගහලා කීතු කෑලි කරලා දාන්න තරම් මම නූගත් නෑ මහත්වෝ. ඒක නිසා ඒ මිනිස්යාගේ සතුට ගෙනලා දෙන්න තමයි මේ යන්ත්‍රමන් ශාස්ත්‍රය මම ඉගෙන ගන්න. දැන් වැඩේදී ඔබතුමාලාගේ ශාස්ත්‍රයේ බහුතරයක් ඉන්නේ අසරණ වෙලා ඉන්න මිනිස්සු තවත් අසරණ කරන්නනේ. එහෙම කිව්වම මහත්තයෝ මෙහෙමනේ ඒක ඔබතුමානේ කියන්නේ. මගේ ළඟට කවුරු හරි ඇවිල්ලා මං කලින් කිව්වා වගේ අසරණ මෙහෙමයි ඉන්නම එහෙම කට්ටිය. දැන් මගේ මේ ෆෝන් එක මං ආන්සර් කරොත් එහෙම එන කෝල්ස් වලින් අපි හිතමු සාමාන්‍ය විනාඩි 10ට කෝල් 15ක් ආවයි කියලා. 14ක් මේ ඉන්නේ දේවාල වලට අහුවෙලා. මෙන්න මේව අනේ ගුරුන්නාසේ මට මම මේ ගුරුකම් කියන මේ ප්‍රෝග්‍රෑම් වැඩසටහන මම බලන්නෙම නෑ කියලා ඉන්න තැනක ඉඳලා තමයි පුෂ්ප කුමාර ගුරුතුමා ඔබතුමාගේ වැඩසටහන මම දැක්කේ. මම අවසාන වතාවට කියලා බාර දුන්න කට්ටිය ගොඩක් ඉන්නවා. පුෂ්ප කුමාර ගුරුතුමා මම දන්නේ මොකක් නිසාද ඔබතුමාට මේ කතා කරන්න හිතුනේ කියලා. ඉතින් ඒක දුකක් නේ මහත්තයෝ. මගේ ළඟට ඇවිල්ලා කිසිම කෙනෙක් කිසියම් දවසක ගුරුතුමා මේ වැඩේ වැරදුණයි කියලා නැහැ මහත්තයෝ. මොකද වරදින තැනට මම වැඩක් කරලත් නැහැ කරන්නෙත් නැහැ. එහෙම අභියෝගයක් දෙනවා නම් ඔබතුමාත් ඉන්න ඔබතුමා මාධ්‍යවේදියෙක්නේ. ඔබතුමා ඇවිල්ලා මේ කැමරා කරන කට්ටිය ඉන්න. ඕ කට්ටියත් එකගෙන ඇවිල්ලා කවුරු හරි ඉන්නනම් මේක මෙන්න මේ විදිහට කරලා දෙන්න මං කාල සීමාවක් දෙන්නම්. අනිවාර්ය කිරි ගහන්න ඔය වැඩේ. ඔබතුමාට පැය කීයකින් ප්‍රතිඵල ගන්න දෙන්න බලන්න. සාමාන්‍ය මෙහෙමයි මට යන්ත්‍රමන් ශාස්ත්‍රයේ තියෙන පැතිකඩවල අපි හිතමු වශීගුරුකමක් එහෙම නැත්නම් සාමාන්‍ය අනුවෙන කොටින්ද බන්ධන හදිහුණියමක් කරපු දෙයක් නෑ යකෙක් පෙරේතේ කුම්බාණ්ඩේ පිසාතේ එළවන දෙයක් නෑ ඉඩම් ආරක්ෂාවක නෑ යන්ත්‍රයක් පළඳින දෙයක නෑ ඉගෙන ගන්න බැරි දරුවෙකුට ඉගෙනීමේ ශක්තිය ගන්න නම් ඒ දේවල් වලට කාල සීමාවල් තියෙනවා. අපි හිතමු කතා කරපු දේම මොකද වශීගුරුකමක් පෞල් ජීවිතයක් ඇල්ල නම් දෙන්නගේ ආදර්ශ සෙනෙහස බිරිලා ඒ දේ එකතු කරනවා නම් මහත්ව මල් ළඟ තියෙනවා මෙන්න මේ යන්ත්‍රය මම හිතන්නේ ලංකාවේ කිසිදු කෙනෙක් ළඟ නැහැ. මොකද මට වශීගුරුකමක් කරන්න දෙන්නෙක්ගේ අවශ්‍යතාවය තියෙන්නේ නාමයයි රූපයයි. අපි හිතමුකෝ දැන් මෙහෙමනේ අද ලෝකේ ගොඩක් ව්‍යාප්ත වෙන දෙයක් තමයි ගේ පිරිමි ආදරය, ලෙස්බියන් ගැහැණු ආදරය. එන්නේ දේවල් මං අනන්ත අප්‍රමාණ කරලා තියෙනවා. ලැජ්ජ වෙන්න එපා, බය වෙන්න එපා. ඔබ ආදරය කරන්නේ පිරිමි කෙනෙකුට නම් ඉතින් මං ඒ ආදරේ ලබා දෙන ඔබේ සතුට ඒක නිසා මෙන්න මේ යන්ත්‍රයට හරියටම තමන්ගේ නාමයයි රූපේ අරගෙන රිදී රූප දෙක අරගෙන අපි හිතමු මේ පැත්තට රිදී රූපේ ගැහන් රූපේ දැම්ම කියලා දාලා මේ දේ වහලා ඉවරලා මේක පිරිමි රූපේ දාලා හරියටම ඒක ජීවම් කරන්න තියෙනවා හරියාකාර ප්‍රාණ සිද්ධි ජීවම් කියන එක සිද්ධ වෙන්න මේ දේ කරයි කියන්නේ මහත්තයෝ මේ ඇවිල්ලා මේ යන්ත්‍රය මට ඕනි විදිහට හදපු දේවල් නෙමෙයි මේ පුස්කොළ පොත්වල වර්ෂ ගානක් මේ පැරණි දෙයක් මම තිබුණ ආකෘතියක් මම හදාගත්ත දෙයක්. ඉතින් ඒක නිසා මේ දේ මේ විදිහට කළා ඉවරලා වශීකරුකමක් කරයි කියන්නේ තමන්ගේ ආදරේ සෙනෙහස තමන්ගේ පෞල් ජීවිතය තිබුණටත් වැඩිය තමන්ට සතුටක් ගෙනල්ලා දෙන්න පුළුවන්
වශීගුරුකමක් කරලා දෙන්න පුළුවන් මෙන්න මේ යන්ත්‍රේ. දින කීයක්ද? දින හරියටම මහත්තයෙක් කිව්වොත් එimhe හරියටම මට දින 3ක් අවශ්‍යයි. මොකද දන්නවද? ගුරුකම් කරනවා කියන කට්ටිය නම් පැයෙන් දෙකෙන් විනාඩි 5න් 10න් ගුරුකම් කරනවා කියලා. එහෙම කොහොමද කරන්නේ මහත්තයෝ? එහෙම පුරුවන් නම් මේ ලෝකෙත් අනිත් පැත්ත හරවන්න පුළුවන්. මට හරියටම මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ යන්ත්‍රයක් පළඳින දේ ඇරෙන්න සාමාන්‍ය දෙහිගෙඩිය දෙකක් අපර දෙයක් ඇරෙන්න වශීගුරුකමක් කරනවා නම් මේ විශ්වය නිහඬ සමබර අපි නිහඬ වෙලාවක් කියන්නේ මොකද්ද මහත්තයෝ? රාත්‍රී කාලය. රාත්‍රී කාලයක තමයි යන්ත්‍රමන් ශාස්ත්‍රයේ වශීගුරුකමක් කරනවා නම් කරන්න ඕනේ. මොකද දන්නවද? හරියටම සිද්ධ වෙන්නේ රාත්‍රී කාලයක. මොකද මේ දේවල් උදේ දවල් කාලේ කරන වැඩ තියෙනවා. රාත්‍රී කාලයක වශීගුරුකමක් කරයි කියන්නේ මට හරියටම දින 3ක් දෙන්න රාත්‍රී කාලයවල 3ක්. තමන්ගේ ආදරේ සෙනෙහස පාපු කෙනා වෙන කෙනෙකුට ආදරේ සෙනෙහස පානවා නම් ඒ දේවල් කපල ඉවත් කරලා මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ පැත්තෙන් තිත්ත බන්ධනයක් දාලා ඒ ගෑනු සංහතියමද ඒ පිරිමි සංහතියම එපා වෙලා තමන්ට තමන්ගේ ඥාතින්ටද යහළුවන්ටද හිතා ගන්න බැරි තැනකට ආදරේ සෙනෙහස කියන්නේ මෙන්න මේකයි කියලා අපිත් ආදරෙන් ඉමු කියලා තමන්ගේ යහළුවෙක් හරි තමන්ගේ ස්වාම පුරුෂයාට තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ට හරි කියන තැනට අනිවාර්යෙන් ඒ කුරුළු කූඩුම එකතු කරලා දෙනවා. මට හරියටම දින 3ක් දෙන්න. දින 3න් ගියාම වරුවක් ගන්නෑ. දැන් මේ දැන් ගොඩක් කට්ටිය මම දැකලා ගුරුන් වහන්සේලා ගුරුමෑණියෝ කියලා මේ ෆෝන් බ්ලොක් අරින්න පුළුවන් කියලා මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ. එහෙම පුළුවන්කමක් තියෙනවද? ඒක මෙහෙමනේ මහත්තයෝ සාමාන්‍ය අපි හිතමුකෝ විදේශගත කෙනෙක් කියලා. මේ වැඩසටහන බලන ඔබ විදේශගත වෙලා ඉන්නේ. ඔයාගේ ආදරය කරන කෙනා මගේ මව්බිමේ ඉන්නේ. හරි. එතකොට ආදරය කළා සාමාන්‍ය අපි තුමා අවුරුද්දක් දෙකක් තුනක් හරි ආදරය කරයි කියලා ෆෝන් නම්බර එක බ්ලොක් කළා හැම පැත්තෙම බ්ලොක් කළා. එතකොට Tamanට කර කියා ගන්න දෙයක් නැහැ. මේ මට එන ප්‍රශ්නත් එක මම කියන්නේ. ඊට පස්සේ Tamanට මම කිව්වනේ තමන්ගේ ආදරය කරපු කෙනාගේ නාමයයි රූපයයි තමන්ගේ නාමයයි රූපයයි මට දෙන්න මම මේ යන්ත්‍රයට දාලා හරියටම හෝරා 3ක් වරු 3ක් හරියටම සිද්ධි වෙන්න කිලි හරණය කරලා කරන්න පුළුවන් උපරිම දේවල් ටික කරලා මම මේක හරියටම මේ යන්ත්‍රමන් ශාස්ත්‍රයේ මේ යන්ත්‍රය ඇතුළට දාලා වශීගුරුකම කරයි කියන්නේ අපි හිතමුකෝ පිරිමි කෙනා කියලා පිරිමි කෙනාට හරියටම මේකේ ප්‍රතිඵලය එන්න මේ අවසාන කාල හෝරාව දින 3 වෙනි දවසේ මධ්‍යම රාත්‍රියේ පනිනකොට මේක අවසන් කරද්දී තමන් නිදාගෙන ඉන්න ඇඳෙන් හරි තමන්ගේ ඔළුව ගිනි ගන්නවා වෙයි තමන්ගේ යටිපතුල් ගිනි ගන්නවා වගේ වෙයි තමන්ට මේ ආදරේ සෙනෙහස වෙන කෙනෙකුට පෑවනම් මේ මට බාර දුන්න ආදරේ සෙනෙහස කෙනාගේ හිතට අනේ මම මේ වැරද්ද කරා මට සමා වෙන්න ඕනි කියලා තමන්ගේ කටින්ම පාපොච්චාරණය කළා මාතු ඒ ආදරේ හිඟා කාගෙන යන තත්ත්වයට අනිවාර්යෙන් දෙන්න පුළුවන්. ඒ තරම් යන්ත්‍රමන් ශාස්ත්‍රයේ බලගතකමක් තියෙනවා. මට මේ කලපුරුදු පළපුරුදු නිසා මම කියන්නේ මං ගැන දන්නෝ දනිති. මගේ වැඩසටහනක් යන කෙනෙක් මගේ ඇත්තටම මහත්තයෝ මගේ වැඩසටහන එනකම් බලන් ඉන්නේ. මොකද මම ඇවිල්ලා අක්ක පෙන්නලා නංගි දෙන කෙනෙක් නෙමෙයි. ඒක නිසා යන්ත්‍රමන් ශාස්ත්‍රයේ හරියට ඉගෙනගෙන හරියට මිනිස්සුයෙකුට හරි ආකාර වැඩක් කරලා දෙනවා. ඒක සම්බන්ධකම් තියෙන ඕනද වශීගුරුකම් කරද? සමහර වශීගුරුකමක් කරනවා නම් මහත්තයෝ මෙහෙමයි. අපි ඇත්ත වශයෙන්ම කියනවා නම් සම්බන්ධකමක් තිබුණා නම් ගොඩාක් හොඳයි. මොකද දන්නවද අපිට දකින්න කෙනා ඉතින් යාළු කරගන්න එහෙම තියෙනවා නම් ඉතින් ඔබට මට පුළුවන් නෝ රට ඉන්න ලොකු ලොක්ෙක් අල්ලගෙන එහෙම දෙයක් කරන්න. සාමාන්‍ය කතා බහ කරලා පොඩි ලංවීමක් වෙලා තියෙනනේ ඒ වශීගුරුකම කරලා දෙන්න පුළුවන්. ඒක අර මේ බොරු නිකන් මිත්‍යා මැජික් මායා බන්ධන වගේ දේවල් පස්සේ යන්න එපා. මම මිනිසුන්ට කියන්නේ ඇත්තටම මොකද දන්නවද? තමන්ට තමන්ගේ වේදනාව තමන්ටනේ දැනෙන්නේ. ඒක නිසා විදේශගත කට්ටියට මම කියන්නේ තමන් පෞල් ජීවිතයක් ගත කරා නම් ආදරේ සෙනස පෑවන ඔයා ඉන්නේ ඉතාලිය, ජපානයේ, ඕස්ට්‍රේලියාව, ඇමරිකාවේ, සිංගප්පූරුවේ කොහේ හරි වෙන්න පුළුවන්. කෙනා ඉන්නේ අදාළ කෙනා ලංකාවේ නම් දෙන්න දෙපොලේ. ඒක නිසා වෙන ආදරය සෙනසක් පාන්න පුළුවන්. ඒක නිසා ඔය ප්‍රශ්න වලට මැදි වුණ කට්ටිය ඉක්මන් කළා අනේ මෙන්න මෙහෙමයි කියලා ගුරුන්නාන්සේ කෙනෙකුට හරි මෑණියෙකුට හරි බාර දුන්නා. අරක මෙහෙම කරන්න ඕනි මෙහෙමයි කියලා කියලා චිත්‍ර මාවන කට්ටිය. තමන්ගේ මනසක් බුද්ධියක් තියෙනනේ මූට ගුරුකමක් කරන්න පුළුවන්ද කොහොමද කින්දමන්ද කියලා දැනගන්න එපා. ඒක නිසා හරි දේ හරි තැනට පාවිච්චි කරන්න ගුරුකමක් විතරක් නෙවෙයි තමන්ට හැම දෙයකින්ම ජයක් ලබන්න පුළුවන්. ඔය සුරාව නවත්තන්න පුළුවන්ද මේ යන්ත්‍රමන්ට කරමු? සුරාව කියන එක නම් මහත්තයෝ මේව අපි හිතමු දැන් අද කාලේ තියෙන දෙයක් නේ. ගැහණු පාර්ශවයේ පිරිමි පාර්ශවයේ දැන් ගෑන් ළමයි කොතර කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්නවද අයිස් වලට ඇබ්බැහි වෙලා ඉන්නවද? ඒ දේවල් නතර කරන්න මහත්තයෝ කඳට යමක් දිය යුතුමයි. නැත්තම් බෑ නිකන් බොරුවට මේ රූපයක් අරගෙන කරන වශීගුරුකමක් නෙමෙයි නේද? තමන්ගේ කඳට සම්බන්ධ වෙලා තියෙන ලේවල්ට ඒක තමයි සීක්කෙක් කියන්නේ. ඒකට හරියටම මම යම් කිසි දෙයක් හදලා දෙනවා. ඒ කෙනා කන බොන දෙයක් කට කලවම් කරලා දෙන්න පුළුවන් දේ හදලා දෙනවා. 4-5 පාරක් කැවුන පෙවුනා කියන්නේ ජීවිත කාලෙම ඉතින් ආයෙ නැවත ඒ දේ කටේ තියන්න බෑ. ඔබතුමා තව මොනවද කරන්නේ යන්ත්‍රමන් ශාස්ත්‍රය ගුරුකම්? යන්ත්‍රමන් ශාස්ත්‍රයේ පැත්තෙන් මහත්තයෝ කිව්වොත් එහෙම අනවින කොඩින බන්ධන හදිහූනියන් කියන දේවල් වලට කරුණු කාරණා 8යි අදාළ වෙන්නේ. වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, රූපකටු ගැසීම්, කාසිරත් කිරීම, සර්වාංගයට හරි යමක් දීලා තිනවනම් දේවසාප, පලි ගැසීම්, පොල් ගැසීම් කියන දේවල් කපලා ඉවත් කළා.
ඒ දේ කළා දෙන්න පුළුවන්. ගෙදරක 4 කොන 8 කොන 12 කොන ආරක්ෂා කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉගෙන ගන්න බැරි දරුවෝ ඉන්නවා. තමන්ගේ අම්මා තාත්තා වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ දරුවට මිලෝදයක් බෑ. අනේ මහත්තයෝ මට කියන්න ලැජ්ජයි මං ගුරුවරයෙක් කියලා මට අනන්ත අප්‍රමාණ මගේ දේවාලට ඇවිල්ලා මට කියලා තියෙනවා. ඒක නිසා ඒ වගේ ඉගෙන ගන්න බැරි දරුවෙක් ඉන්නවා නම් මතක ශක්තිය ආවර්ජනය වෙන මල් ළඟ තියෙනවා විශේෂිත වූ යන්ත්‍රයක්. ඒ යන්ත්‍රය අනිවාර්යෙන් පැනදාගත්තයි කියන්නේ ගුරුවරුන්ට හිතා ගන්න බැරි තැනට ඒ ළමයාගේ ඉගෙනීමේ මට්ටම අනිවාර්යෙන් අරන් දෙන්න පුළුවන්. තව දෙයක් තමයි විදේශගත ඔයගොල්ලන්ට රැකිරක්ෂා කරන තැනින් Tamanට තමන්ගේ දෙනවා කියපු වැටුප නොදී ඉඳලා තමන්ගේ ශ්‍රමයේ තව හුරගෙන කාලා Tamanට මුදල් දෙන්නේ නැති කට්ටිය ඉන්නේ. ඒ වගේ කට්ටියක මට විස්තර ටික අවශ්‍ය වෙනවා. Tamanට තමන්ගේ ශ්‍රමයටත් වැඩිය Tamanට වැටුප අරන් දෙන්න පුළුවන් විදිහට යන්ත්‍රමන් ශාස්ත්‍රයේ දේ කළා දෙන්න පුළුවන්. තව මහත්තයෝ එකී මෙකී නොකී යන්ත්‍ර මන්ද ත්‍රාන්තකින් පැත්තේ ඕනෙම වැඩක් කළා දෙන්න පුළුවන්. පුෂ්ප කුමාර ගුරුතුමා බාරගත්තා නම් ඒක අනිවාර්යෙන් 100% ප්‍රතිඵලය අරන් දෙනවා. පුෂ්කුමාර මහතා මේ කාලේ අපේ රටේ මිනිස්සුන්ට දැනගන්න කැමතිද මොනවද සුබ ලග්න මොනවද අසුබ ලග්න? මේ කාලේ නම් මහත්තයෝ මෙහෙමයි ලග්න 4ක් තියෙනවා. වෘශ්චික ලග්නය, වෘෂභ ලග්නය, සිංහ, තුලා ලග්නය. ඕ ලග්න 4 කට්ටිය නම් ආදරේ සෙනෙහස පානවා කියන්නේ බලාගෙනයි. මොකද දන්නවද තමන්ගේ ආදරේ සෙනෙහස පාලා තමන්ට වෙට්ටු දාලා යන්න පුළුවන් කාල සීමාවක්. ඒක නිසා ඔය කියපු ලග්න 4 ගොඩාක් ප්‍රවේශම් වන්න. තව තමයි තමන්ගේ විශේෂිත වූ මම මේ කියන ලග්නේ අනිවාර්යෙන් ප්‍රවේශම් විය යුතුමයි. කන්‍යා කියන ලග්නෙට ගොඩාක් ඒ කියන්නේ පහුගිය කාල සීමාවේ ගොඩාක් තමන්ට ධනයෝගේ පහළ වුණා, ආදරේ සෙනෙහස පහළ වුණා, මිනිස්සුන්ගේ ලොකු ප්‍රතිචාර ලැබුණා. නමුත් මේ කාල සීමාවේ කන්‍යා ලග්නෙට ගින්දර වලින් වතුර වලින් ගොඩාක් ප්‍රවේශම් වෙන්න. මොකද නොසිතන දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා තමන් කියපු ප්‍රධානම ලග්නේ කන්‍යා ලග්නේ ප්‍රවේශම් වෙන්න අර කියපු ලග්න 4න් ඒ විදිහට ප්‍රවේශම් වෙන්න. ඉතින් තමන් මුහුණ දෙන්න කලින් අවදානමට පෙර සූදානම. ඒක නිසා හැම දෙයකටම මුහුණ දෙන්න වෙනව නැත්තේ නෑනේ. ඒක නිසා තමන්ගේ මුහුණ දෙන්න තමන් ඉතින් අභියෝගයක් ආවොත් ඒකට අභියෝගාත්මකව මුහුණ දෙන්න තමන්ට ජයග්‍රහණයක් තියෙනවා. සුබ ලග්න මොනවද තියෙන්නේ? සුබ ලග්න කිව්වොත් මිථුන, ධනු, කටක. මිථුන, ධනු, කටක කියන ලග්න තුන ඉතා සුබයි. මොකද දන්නවද? අත ගහන දේ තමන්ට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. අපි හිතමුකෝ වෙළඳ ව්‍යාපාරයක් කරන කෙනෙක් කියලා. වෙළඳ ව්‍යාපාරය තමන් ඔන්ලයින් හරහා කරනවා නම් විදේශගත කොන්ට්‍රැක්ට් එකක් කරා තමන් වෙළඳ ව්‍යාපාරේ නියැලෙනවා නම් තමන්ට ලක්ෂ ගාණක් නෙවෙයි කෝටි ගාණක් හරි හම්බ වෙන්න පුළුවන්. ලග්න තුනක් මම ඔය කිව්වේ. ඒ ලග්න තුන හිමි කට්ටිය ඉන්නවා නම් තමන්ට අලුත් දෙයකට අත ගහන්න හිතෙනවා නම් අනිවාර්යෙන් අතාරින්න එපා. අත ගහන්න. තමන්ට සාර්ථක ප්‍රතිඵල තමන්ගේ ධනයෝගේ පහළ වෙන්න මම්මාව සියල්ලක්ම විවරලා තමන්ගේ සතුට උදා කරගන්න පුළුවන්. ලග්න තුනක් තමයි මම ඔය කිව්වේ. අපේ රටේ අසරණ වෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ට අවසාන වශයෙන් ඔබතුමාට මොකද්ද කියන්නේ? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කිසිදු කෙනෙකුට කිසිම කරදරයක්, හිරිහැරයක්, බාධාවක්, පීඩාවක් වෙන්න එපා. මම විශේෂයෙන්ම කියන්න ඕනි යන්ත්‍රමන් ශාස්ත්‍රයේ පැත්තෙන් ගුරුකමක් කරගන්නවා නම් හොරකම් කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. ගුරුකම කරගන්නවා නම් මං කිව්වා වගේ නැවත කියනවා මගේ දේවස්ථානෙට එන්න පුළුවන් කෙනෙක් නම් අනිවාර්යෙන් දෙපාරක් හිතන්න එපා. දිනයක් වෙන් කරගෙන දේවාලට එන්න. තමන්ගේ සතුට උදා කරලා දෙන්න පුළුවන්. විදේශගත කට්ටියට කියන්නේ තමන්ට ප්‍රශ්න ගොඩාක් තියෙනව නැත්තේ නෑ. හිතන්නේ නැති ප්‍රශ්න එන්නේ. ඒක නිසා මම දේවාලයක් කරන නිසා මහත්තයෝ මම දන්නවා. මේ තරම් ප්‍රශ්න තියෙනවද කියලා මිනිස්සුන්ට. ඒක නිසා විදේශගත කෙනෙක් නම් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාව සහභාගී කරගන්න, මගේ රත්තරන් දේවස්ථානේ බලා කියාගන්න, තමන්ගේ බාර දෙන්න ගුරුකම කොහොමද කෙරෙන්නේ කියලා මං කියන වේලාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වෙලා තමන්ගේ විශ්වාසය කියන එක තහවුරු කරගෙන ඒ වැඩ කටයුතු කරගන්න. ඉතින් අපි අද දවසේ සාකච්ඡා කරේ පුෂ්ප කුමාර ගුරුතුමාත් එක්ක. ඉතින් එන්න ඔබ මුණ ගැහෙන්න එතුමාව. ඇවිල්ලා ඔබගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා එතුමාත් එක්ක කතා බහ කරන්න, විශ්වාසය ගොඩනගා ගන්න, වැඩ කටයුත්තක් කරන්න බාර දෙන්න ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න එතුමාගෙන් පුළුවන් වේවි. ඉතින් අපි දාසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. මිනිස්සු 20ක් 30ක් දේවාලේ පොරකමින් ඉන්න ඔබතුමා මුණ ගැහෙන්න. ඉතින් ඒ ඔබතුමාට එතනට යන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ කාල හෝරාව වෙන් කරලා අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබතුමාලා මිනිස්සුන්ට පිහිටක් වෙන්න, උන්ට සරණක් වෙන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. එහෙනම් මාත් ඔබතුමා කරන්න කියන වෙලඳාමක රැකිරක්ෂාවක දිනුව අත් වෙන්න ඕනේ. යන්නේ නම් මම කිසිදු කරදරයක් හිරියරයක් බාධාවක් නොවේ. 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණ ආශිර්වාදෙම ලැබෙන්න ඕනේ. බොහොම ස්තුතියි.